සැලකෙන Hatton Young Brothers කණ්ඩායම සහ ඔයිනොස් බොලොග්නා අතර තරගයේ අවසන් මා තරගයේ දැන් ආරම්භ කරන්නට තනතිරුව දැන් යථා තත්ත්වයට පත් කරන ආකාරයක් දක්ව ලැබෙනවා. වාක්‍ය මාද දිනේ තුපන්දිනයක් සමරනවා දාබර ක්‍රාලනි හේතවතනේ මා පසුගිය සිකුරාදා දිනේ සම්බන්ධ වන තරග මාලාව ඔබට මතකද? දැඩි වර්ෂා පතනේ නිමා වුණු සන්ෂයින් ක්‍රිකට් තරග මාලාව දාබර ක්‍රාලනි හිතවතනේ ඒ වර්තමාන සභාපතිතුමන් ලෙස කටයුතු කරන ලබන ඩේවිඩ් මාතාශ්‍රී උපන්දිනය අද දිනේ සමරන අවුට සුබම සුබ උපන්දිනයක් යා හදවතින්ම ප්‍රාර්ථනා කරන සන්ෂයින් නාමය සල්ල පන්දුවේ උන්ගේ මතේ හත්පසින්ම වෙනස්. ගමේ ක්‍රිකට් එක අදන්න ඕනේ. ගමේ ක්‍රීඩකයන් ගමේ ක්‍රීඩා සමාජ නියෝජනය කළ යුතුයි කියන විකි මාතාගේ හොඳ සංකල්පයක් දාබර කඩාරෝඩි හිතවතුනි දැන් හැකිතාක් ඉක්මනින් තරගය ආරම්භ කරන්න. දැන් සුදානම් තරගය ආරම්භ කරන්නට 2025 වසරේ පැවැත්වෙන හැටන් නගර මධ්‍ය ඉදිවි තිබෙන ඩන්බාර් ක්‍රීඩා පිටිය උණුසුම් කරන අවසන් මා තරගයේ පිට ඉන්නට පිටතින් පන්දුව වයිට් පන්දුවක් කටියට සටන් තබන අතිරේක ලකුණකින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. වාක්‍යම අප්‍රේල් මාස 19 වන දින දෙල්තොට උණුසුම් කරන දිවාරාත්‍රී තරග මාලාව ශුරන්ට 2,25,000ක් පිරිනමන දාන්ත ක්‍රිකට් තරග මාලාවක් දාබර ක්‍රාලොලි හිතවතුනි දෙල්තොටදී සංවිධානය කර තිබෙනවා. වසරේ උණුසුම් වෙන සීතල කන්ද උඩරටේ පැවැත්වෙන තරග මාලාව දාබර ක්‍රාලොලි හිතවතුනි පවත්වන්නට උන් සැලසුම් දියත් කර තිබෙනවා. 19-20 මේ ක්‍රීඩා පිටියේදීම දාන්ත ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කර තිබෙනවා. දාබර ක්‍රාලොලි හිතවතුනි දැන් සූදානම් කුකුල් පන්දියම කරන්නට වරපාරෙල්ල කරන සමර තුංග මේ තරග මාලාවේ වැඩිම හයේ පාරවල් සතු කරගෙන සිටින කොඩක්කේ කැටියට දම් කරන්නට පුළුවන් මේ පන්දුවට මුහුණ දෙන කණ්ඩායම විනිශ්චයකාරතුමනි තරග මාලාවේ නීතියක් තිබෙනවා. පන්දු 3ක් තුල ක්‍රීඩා කළ යුතු වග ඒ නීතිය තාමත් වළංගු වග දැනුවත් කරනවා. තරග මාලාව පුරාවටම ඉවර ආරක්ෂාකාරීව පාරක් එල්ල කරන පන්දු එකවරම රැක ගන්නවා. පන්දු රැකීම දක්ව ලැබෙනවා. එම ලකුණ සමගින් මුලකන සංඛ්‍යාව ලකුණු 8ක් මේ වෙන විට ලබාගෙන තිබෙන ආකාරය දක්ව ලැබෙනවා. විනෝස් බොලොග්නා කණ්ඩායම වයඹ පළාතේ වෙන්නප්පුවට නැකම් කියන කණ්ඩායම සහ හැටන් පුරවරය අතර ඒවර සාර්ථක පන්දුවක් යොමු කරන පන්දුව කෙලින්ම කඩුල්ලේ වදිනවා. සමගින් දයාබර ක්‍රීඩාලුනි හිතවතුනි අද දිනේ පුරාවටම නිශාන්ත වීරකෝන්ගේ දැවී යාමත තරග ජයග්‍රහණයට මාවත විවර කරේ විනෝස් බොලොග්නා කණ්ඩායමට දයාබර ක්‍රීඩාලුනි හිතවතුනි ඔබ අතීතයේ ජාත්‍යන්තරයේ ඔබට මතක ඇති සයිඩ් අන්වර් शतक वार्ता पाकिस्तान तरग पराजय पात्र मतයක් දාබර ක්‍රානොඩි හිතවතේ අද දිනේ පුරාවටම නිශාන්ත වීර කොණ්ඩ ලකුණු අතරට ප්‍රවිෂ්ඨ වන්නට ඊටකඩ ලැබුණේ නැහැ. දැන් නවක ක්‍රීඩකයා කවිදිරෝ සම්බන්ධ වෙනවා.
Dan සුදානම් දෙවන පන්දුවාරය යොමු කරන්නට සර්විස් කැඳවා තිබෙන්නේ පන්දු යොමු කරන්නට මේ පසුගිය වසරේ මේ තරග මාලාවේ හොඳම පන්දු යවන්නා සම්මානය හිමි කරගත්තේ සමරතුංග පාරෙල්ල කරනවා ලකුණු 6යි දාබර ක්‍රාරුලි හිතවතනේ තිලින සමරතුංග අද දිනේ පුරාවටම හැටන් ඩන්මාර් ක්‍රීඩා පිටිය පිටෙන් වර්ණවත් කළා සේම පිටි දෙක කාලාබහානි සිදු කරගත් ක්‍රීඩකයෙක් දාබර ක්‍රාරුලි හිතවතනේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක් ලබාගෙන විනෝස් බොලොග්නා කණ්ඩායම පන්දු අතර බැගින් පන්දු වාර 3යි නීත්‍යානුකූල පන්දු 12ක අවසාන මහා තරගයක් ලෙසින් මේ ආරම්භ වී තිබෙන්නේ එවර අපාරක් එල්ල කරන එවරත් කිසිදු සමාවක් නැහැ මේ තරග මාලාවේ කුසලානේකින් විරුදාවලිය ලබන ක්‍රඩකේ තිලින සමරතුංග දාබර ක්‍රාරුණි හිතවතුනේ මන්ද තරම පිත්තේ නසාර්ථකුණු සමරතුංගගේ නැවත ආගමනය හැටන් ඩන්මාර් ක්‍රීඩා පිටියේ පළමු තරගයේදීම පාස් උඩ පන්දුවක් ලබා දුන්නා ඩේෂාන් මෙන්ඩිස් අතේ එතනින් වරම් ලද මේ සමරතුංගාට දිනයේ පුරාවටම දැවන්ත පාරවල් මේ අන්තයන් දෙකින්ම හැටන් ඩන්මාර් ක්‍රීඩා පිටිය වර්ණවත් කරන ආකාරය දක්ව ලැබෙනා නැවත සුදානා තුන්වන හයේ පාර මේ තරග මාලාව පුරාවට මොහොතින් පන්දු යොමු කරන ලද සර්වීන් අවසන් මා තරගය තුල දැඩි ප්‍රාරයකට 80 වෙන ආකාරය දක්වන්න ලැබෙනවා දාබර ක්‍රාරුලි හිතවතුනේ එම ලකුණු 6 සමගි ලකුණු 26 දක්වා ඉහළ නගිනවා ලකුණු 26යි නැවත සුදානම් පන්දු යොමු කරන්නට තමන්ගේ සීමාවේ සිට පන්දු යොමු කරන්නට සුදානම් වන්නේ ප්‍රධාන විනිසුරු පසු කරමින් එවර පාරක් එල්ලකන එවර තරමා කිටි පන්දුවක් කිපිලීමක් සහිතව ලකුණකින් ප්‍රතිමාරු කර ගන්නවා එක් ලකුණයි ඉම ලකුණ සමගින් ලකුණු 27යි පන්දු වාර 3-2ක් නිමාව දකින විට විනෝස් බොලොග්නා කණ්ඩායම ඔන් සිටු ලකුණු පුවරුවට ළඟා වෙන ආකාරයක් දක්ව ලැබෙනවා මේ තීරණාත්මක අවසන් මා තරගයේ තුල දාබර ක්‍රාරුලි හිතවතුනේ පළාත් කීපයක් ආවරණය වුණු තරග මාලාව දැන් තීරණාත්මක අවසාන මහා තරගයේ අප රැඳී සිටින්නේ බස්නාහිර පළාත ඌව පළාත මේ තරග මාලාව සමගින් හත්වැල් බැඳගත්තා ඒ වගේම දැන් අවසන් මා තරගයේ මධ්‍යම පළාත සහ වයිම පළාත අතර තරගයක් බවට පත්ව තිබෙනවා මේ වන විට දාබර ක්‍රාරුලි හිතවතුනේ දැන් තීරණාත්මක අවසාන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ විජයි කැඳවනවා පන්දු යොමු කරන්නට දැන් නැවත සූදානම් අද ලංකා සෝබෝල් ලයිව් ඔස්සේ මේ තරග මාලාව ආවරණය කෙරේ අති විශාල පිරිසක් මුණුපොත ආරසා ඩන්මාර් ක්‍රීඩා පිටියට එක්රොක් වී තිබෙන ආකාරයක් දක්වන ලැබෙනවා නැවත සුදානම් විජයිට එරෙහිව උඩ පන්දුව ස්ලිප් ක්‍රීඩකයා සුරකිව රැක ගන්නවා සමගින් දෙවන විකට්ටුව විද වැටෙනවා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි විකට් දෙකක් දැන් විද වැටි අවසන් ඉනිමේ ක්‍රියාත්මක වන්නේ අවසාන පන්දු වාරය අවසන් මා තරගයේ දාබර ක්‍රාරුලි හිතවතුනේ නවක ක්‍රීඩකයා තාරක මදුශංක මේ තරග මාලාව තුල ගරා වැටුණු ඉනිම් දෙක ගොඩගත් ක්‍රීඩකේ කවිදු ඉරෝෂ් දාබර ක්‍රාරුලි හිතවතුනේ දැන් තාරක මදුශංක නවක ක්‍රීඩකයා ලෙස සම්බන්ධ වුණා තාරක මදුශංකට ඇටන් ඩන්මාර් තනතිරුව තුල සාර්ථක වන්නට දිනේ පුරාවටම ඊටකඩ ලැබුණේ නැහැ බලමු දැන් තීරණාත්මක අවසන් මා තරගයේ අවසාන පන්දු කීපය තුල සාර්ථක වන්නට ඊටකඩ ලැබෙවිද දාබර ක්‍රාරුලි හිතවතුනේ දැන් නැවත සූදානම් එවර පාරක් එල්ල කරනවා තරම සාක්ෂි පාරකට සමාන පාරක් පාසිම ලකුණකින් ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක් ලබාගෙන සිටිනවා නැවත සූදානම් විජේ
වමත් පිතිකරුවා කවින්දි රෝෂ් ඉදිරියේ සාර්ථක පන්දුවක් මගහැරී යන පන්දුව කලල රකින්න කොකුල් අතට ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. ඉනිමි ක්‍රියාත්මක වන්නේ අවසන් පන්දු වාරයේ. දැන් අවසන් පන්දුව මේ පන්දුව නිබවුණු සැනී වීනස් බොලොග්නා කණ්ඩායම පන්දු රැකීම සඳහා සම්බන්ධ විය යුතුයි. දැන් නැවත සූදානම් තමන්ගේ සීමාවේ සිට වමත් පිතිකරුවා කවින්දි රෝෂ් පන්දුව පිළිගන්නේ වරාදර්ශනීය ප්ලේ කිරීම ලකුණු 6යි. බොහොම අපූර්ව අඩකාර පාරක් කියලා කරන්නේ පාදය තුලට යොමු කරන ලද පන්දුවට දාබර ක්‍රාලොනි හිතවතේ එම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 34යි. කවින්දි රෝෂ් ඔබට මතක ඇති කොටගල තරගයේ තුල අවසන් පන්දුවට එල්ල කරන 6 පාර ජයග්‍රහණයේ මාවත විවර කරන්නට සමත්කම් දක්වුවා. දැනකිත අපනවත ඔබත් සමගී සම්බන්ධ වෙනවා මුස්ලිම් බැතිමතුන්ගේ ආගම ශීකරණ මොහොත දිනී උපවාසය අවසන් කරන මොහොත දාබර කඩාලොලි හිතවතට අප කිසියම් ආගමකට ගරු කරන්නට තරම් නියතමානී විය යුතුයි. අප කිනම් භාෂාවක් කතා කරත් කිනම් ආගම දාම හදාන පිරිසක් වුවත් අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් කියන අනන්‍යතාවය දැන් පළමු පන්දු වාරයේ ක්‍රියාත්මක වෙන මොහොතේ ලකුණු දෙකයි දැවීගේ කඩකියා අරුන් ක්‍රඩා පිටි නිවත් වෙනවා. ලකුණු දෙකක් ලබා සිටියදී අද දිනේ පුරාවටම වීනස් බොලොග්නා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පන්දු යවන්න ලෙස කටයුතු කරන්නේ දොලංග රුක්ෂාන් දාබර කඩාලොලි හිතවතනේ. දැන් සූදානම් පන්දු යමු කරන්නට වමතින් පිටාසුරන ක්‍රීඩකයා ෆර්නාන්ඩෝ ක්‍රඩා පිටට සම්බන්ධ වුණේ එවර ඔෆ් ට්‍රයි පාර උඩ පන්දුව සොරකිව විශ්වප්‍රිය උඩ පන්දුව රැක ගන්නා විට දෙවන විකට්ටුවක් දැන් බිඳ වැටෙනවා දාබර කඩාලොලි හිතවතනේ. මේ 2025 වසරේ 90s 30s ක්‍රිකට් තරග මාලාවේ අවසාන මා තරගය ඔබ නරඹමින් ශ්‍රවණය කරමින් සිටින්නේ ඇටන් ඩන්වර් ක්‍රීඩා පිටිය. මෙය සම්පූර්ණ ක්‍රීඩා පිටිය දාබර කඩාලොලි හිතවතනේ. දැන් නායක ක්‍රීඩකයා ක්‍රීඩා පිටියට සම්බන්ධ වෙනවා පන්දුවට මොන දීම සඳහා. ප්‍රසාද් ක්‍රීඩා පිටට සම්බන්ධ වන්නේ පන්දුවට මොන දීම සඳහා ලකුණු 35ක් මේ තරගයේ ශූරයන් ලෙසින් අභිෂේක ලබන්නට නම් හැටන් යං බ්‍රදර්ස් කණ්ඩායමට තරගයේ ජය ගන්නට එවර පාරේ ලකුණු ප්‍රසාද් දීප් මීටි කටියාලේ ලකුණු 6යි. පැමිණි සනි කිසිදු චකිතයකින් තොරව දැත පාරක් කෙල්ල කරන්නේ ඉම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8ක් ලබාගෙන සිටිනවා. මේ වන විට ලකුණු 8යි. ඉනි මේ ක්‍රියාත්මක වන්නේ දැන් දෙවන පන්දු වාරය. තවත් ලකුණු අවශ්‍යයි තරගයේ ජය ගන්නට. ලකුණු 27ක් පන්දු 8ක් තුල තරගයේ ජය ගන්නට. இன்னும் 8 பந்துகளுக்கு கொடுத்து மாத்திரமே 27 ஓட்டங்களை பெற வேண்டும். இந்த போட்டியில் வெற்றி பெற அட்டன் யங் பிரதர்ஸ் அணி இந்த போட்டியில் வெற்றி பெறும் அணி நிச்சயமாக சாம்பியனாக உள்ள பொறுத்திருந்து பார்ப்போம். வின்னர்ஸ் பொலக்னா அணியா யங் பிரதர்ஸ் அணியா முக்கியமான இறுதி போட்டி நடைபெற்றுக் கொண்டுள்ளன. அட்டன் டன்பார் மைதானத்தில் தீரனாத்மக අවසන් පන්දුව දෙවන පන්දු වාරය යොමු කරන්නට සූදානම් වන්නේ. ප්‍රධාන මිනිස්සුරු පසු කරමින් එවර අපාර ලකුණු ඩීප් ස්ක්වාලේ ගාලේ ලකුණු 6යි. දැන් දෙවන පන්දු වාරයේ ප්‍රථම පන්දුවේදීම ලකුණු 6කින් ප්‍රතිචාර දක්වන ආදාබර ක්‍රාලොනි හිතවතනේ. එම ලකුණු 6 සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. ගෝකුල් ලකුණු 4ේම සිටින ක්‍රීඩකයෙක් දාබර ක්‍රාලොනි හිතවතනේ. ක්‍රිකට් ක්‍රීඩාවේ මාදුට්ටුමෝගේ වේගවත් මාර්ග ශතකයේ පසුගිය වසරේ
केसीए කොටගල තරඟ මාලාවේ පන්දු 9ක් තුල වේගවත් මාර්ග ශතකයේ වාර්තා කළ කොටගල මාජන ක්‍රීඩා පිටියේ එවර පසුපස් පාදයට පැමිණියා බලමු පන්දු වල උපදිනවා නතර කරනවා දෙ ලකුණු හතරක් හතරේ සීමාව ආසන්නයේ පන්දුව රැකගෙන බාර කරන විට ලකුණු දෙකකින් සයිමකටපත් වෙනවා උද පන්දු නතර කිරීමක් දක්වන්න ලැබෙනවා කවිදු ඉරෝස් අද දිනේ පුරාවටම පන්දු රැකී පිටිකරණයෙන් ඊළ දක්ෂතා දක්වූ ක්‍රීඩකයෙක් හැටියට නම් කරන්නට පුළුවන් දැන් මේ අවසාන මා තරගය ලංකා සොපෝ ලයිව් ඔස්සේ 5000කට වැඩි පිරිසක් නරඹන ආකාරය දක්වන්න ලැබෙනවා ලකුණු 16යි මුළු ලකුණු සංඛ්‍යාව නැවත සූදානම් රවුමාන් පිට ඉන්නට තරම පිට තිනේ වයිට් පන්දුවක් හැටියට සටන් තබනවා දැන් තරගය දෙපිලටම දෝලණය වෙන තරගයක් බවට පත්ව තිබෙනවා දාබර ක්‍රාලොඩි හිතවතුනි නැවත සූදානම් වකේම එළඹෙන 14 වන දින වස්කඩුව වාඩියවත්ත ක්‍රීඩා පිටියේ දිවා කාලේ 1 ලක්ෂ තරග මාලාව රාත්‍රී කාලයේ තවත් වෙනත්ම රාත්‍රී තරගාවලිය එකම ක්‍රීඩා පිටියේ දාර්ශනීය මනරාම ඔප්ටයි පාරෙල්ල කරනවා එම ලකුණු 6 සමගී මේ සටන අත්තරින්නට අකමැති කියන පණිවිඩය සාතිකය කෝකුල්ගේ පිටෙන් දක්වන්න ලැබෙනවා ලකුණු 23ක් ලබාගෙන සිටිනවා මේ වන විට තව ලකුණු 12යි යම්මේකින් මේ පන්දුවට අබ්දුල් රහ්මාන් ඩෙරේව විශාල පාරක් එල්ල කරොත් අවසාන පන්දු වාරයේ පීඩනයක් ගෙනවී දෙවි දාබර ක්‍රාලොඩි හිතවතුනේ නැවත සූදානම් අතරේ සීමාව ආසන්නයේ පන්දු රකින්නන් රඳවාගෙන දිව්‍යනවා රහ්මාන් පන්දු යොමු කරන්නට ඒවර ආදර්ශානි ආබ්‍රයි පාරක් එල්ල කරනවා ලකුණු 6යි ගෝකුල් දන්නා දන්බාර් ක්‍රීඩා පිටිය කිනිකෙලි සංදර්ශනයක ස්වරූපයක් ගෙනවී දෙන ආකාරය දක්වලා ලැබෙනවා පන්දු 4යි ලකුණු 6ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට நான்கு பந்துகளுக்கு முகடுத்து மாத்திரமே 6 ஒற்றங்களை பெற வேண்டும் இந்த போட்டியில் வெற்றி பெறுவார்கள் ஹட்டன் யங் பிரதர்ஸ் சனி பொறுத்திருந்த பாம்பா ஒயினாஸ் பொலக்னா ஹனியா ஹட்டன் யங் பிரதர்ஸ் சனியா பொறுத்திருந்த பாம்போ දන්තරමා ක්වීනාස් පොලොක්නා පන්දියවන් නන්ගේ ඉස්සගිනිකත් නෝතක් දාබර ක්‍රාලොඩි හිතවතලේ දර්ශනීය කාඩරයි පාරවල් දෙකකේ ගෝකුල් මේ ගිලීගේ තරගයේ අභිමානය නැවත හැටන් පුරවරයට ගෙනවිත් දෙන ආකාරය දක්වන්න ලැබෙනවා පන්දු 4යි ලකුණු 6යි පන්දු 8ක් තුල ලකුණු 29ක් රැස් කරන ලද කණ්ඩායමට පන්දු 4ක් තුල යාශීරු වේවිද තාරක මදු සංකවදන් කැඳවනවා තීරණාත්මක අවසාන පන්දු වාරය මේ පන්දු වාරය රුපියල් 1,50,000ක වාණිජමය වෙනස ඇති කරන ලද පන්දු වාරයේ දාබර ක්‍රාලොලි හිතවතුනි ඒවර පිට ඉන්නට තරම පිටතින් පන්දුව තාරක මදු සංක මෙවන් කෙටි ලකුණු බොම ආරක්ෂා කරන්නට හැකියාව තිබෙන පන්දු යවන්නේ දාබර ක්‍රාලොලි හිතවතුනි ඔබට මතක ඇති පුත්තලමේදී රාජකීය පන්දු වාරයේ දාබර ක්‍රාලොලි හිතවතුනි බලමු එවන් දස්කමක් දක්වන්නට ඉඩකඩ ලැබෙවිද පන්දු 3යි ලකුණු 6යි අවසාන අභියෝගය ප්‍රධාන විනිශ්චයකාර්තුමාන් පසුකරමේ යොමු කළදා පන්දු දෙකම කඩළු රකින්න අතට බෝම ඥානාන්විතව තාරක මදුසංක පන්දු යොමු කරනවා බලමු වීනස් බොලොක්නා කණ්ඩායමට කිලී ගිය ඒ අභිමානය නැවත හැටන් ඩන්බාර් ක්‍රීඩා පිටිය තුල ස්ථාපිත කරන්නට ඉඩකඩ ලැබෙවිද පන්දු දෙකයි ලකුණු 6යි 5500කට වැඩි පිරිසක් ලංකා සොමෝල් ලයිව් ඔස්සේ තරගයේ නරඹනවා හැටන් කණ්ඩායම සා ලකුණකින් ප්‍රතිමාරු කරගන්නවා ලකුණයි දැන් එක් පන්දුවයි ලකුණු පායි දාබර ක්‍රාලොලි හිතවතුනේ බලමු 70 වන නිදාස් කුසලානයේදී
සෞම්‍ය ශකා ටෙරේව දිනේෂ් කාර්තික් එල්ල කරන ලද කවට්‍රයි පාර මතකයට නැගේ විද හැටන් දන්බාරීදී දාවර ක්‍රාලොඩි හිතවතනේ තාරක මදසංකත් ලේසි පාසු නෑ කෙටි ලකුණු ආරක්ෂා කරන්නට මනා හැකියාව තිබෙන මන්ද විශාල ලකුණු ආරක්ෂා කරනවට වඩා කෙටි ලකුණු ආරක්ෂා කරන්නට හැකියාව තිබෙන ක්‍රීඩකෙක් දැන් පඳුවයි ලකුණු 6යි 5ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට සම වේවිද ජය පරාජයෙන්තර තරගයක් බවට පත් වේවිද හැටන් අභිමානයේද වෙන්න අභිමානයේද එක් පන්දුව 1,50,000ක පන්දුව යොමු කරනවා මේ දැන් තරගය ජය ගන්නවා මේ තරග මාලාව තුල රාජකීයම පන්දු වාරය දක්වන්න ලැබෙනවා මේ තමයි 90 තාඩි සබියගතා කුසලාන තරග මාලාවේ අරියටම අවුරුද්දක් උදා වුණු දසුණක් ඇතැන් දන්බාරේදී අපට දක්වන්න ලැබුණේ මේ දාවර ක්‍රාලොඩි හිතවතුනේ කිසිදු අනුග්‍රහයක බවතුන්ගේ අනුග්‍රහය නැතුව මේ වයස 25ට අඩු තරුණයන් කරපු කාර්යභාරය තරුණේ එකතුණක් ගමක් පෙරලන්න පුළුවන් රටක් උනත් පෙරලන්න පුළුවන් කියලා හැටන් දන්බාරේ ඉඳලා හොඳ පණිවිඩයක් ශ්‍රී ලංකාවට ලබා දීලා තිබෙනවා අනුග්‍රහයක බවතුන්ගේ නම නොකියෝ තරගාවලියක් විස්තර ਵਿਚාරය කරන්නට ලැබීම ඒකේ කොටස්කරුවෙක් වන්නට ලැබීම පාකි රාජ් හදවතින්ම සතුටු වෙනවා දහවර ක්‍රාලොඩි හිතවතුනේ අපගේම ත්‍රිවිධ හිතවතුන් සංවිධානය කර වේදාන්ත තරග මාලාවේ ශූරතාවය වීනස් පොලොක්ගා කණ්ඩායම සතු කර ගන්නා විට තරග නරඹෝ සියලු ප්‍රේක්ෂක හිතවතුන්ට නැවත අපගේ ගෞරවයේ සහ ස්තුතිය පිරිනම වේ. තව නොබ වේලාවකේ ජය සංකේත සමගී අමුවිමේ බලාපොරොත්තු මදකට සමගන්නා ස්තුතියි.